ඉතින් ඔයත් මේ දවස්වල මෙන්න මේ වගේ කාටූන් ෆොටෝස් දැකලා ඇති. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් තියෙන මෙන්න මේ වගේ ට්‍රෙන්ඩින් යන කාටූන් ඉමේජ් එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝට යන කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ ජෙනරේට් කරන්න අපි භාවිත කරන්නේ මෙන්න මේ ChatGPT කියන AI tool එක. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ මේක කරනවා නම් ඔයාලට මේ ChatGPT tool එක Google Play Store එකකින් වගේම App Store එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT කියලා search කරලා මේ application එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. ඒ විදිහට download කරගෙන ඔයා මේක open කරගන්න. ඇප් එක පළවෙනි පාරට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මුලින්ම ChatGPT එකට ඔයාගේ Gmail එක දීලා account එකක් හදා ගන්න ඕන. ඒකට ඔයා මෙන්න මෙතන තියෙන continue කියන එක touch කරගන්න. හරි ඒක touch කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ sign in කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන continue with Google කියන එකට යන්න. ඒකට ආවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම Gmail එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන තියෙන කැමති Gmail එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන continue කියන බටන් එක ටච් කරගන්න. හරි අපි දැන් ChatGPT එකේ සාර්ථකව account එකක් හදාගෙන තියෙන්නේ. දැන් අපි බලමු අපේ image එක create කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ chat කරන තැන plus icon එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ටච් කරගන්න ඕන. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන photos බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඕන කැමති photo එකක් select කරගන්න. ඒ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ ෆොටෝ එක මේකට අප්ලෝඩ් වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න ඕන ෆොන්ට් එක ටයිප් කරන එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ chat එකේ මැසේජ් ටයිප් කරන තැනක් තියෙනවා. එතනට ඔයා මම මේ ටයිප් කරන ෆොන්ට් එක මේ විදිහටම ටයිප් කරගන්න. මේ ෆොන්ට් එක ඔයාලට බලාගෙන ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා මේ ෆොන්ට් එක. ඔයාලට පුළුවන් ඒක කොපි කරලා මෙතනට අවිලා පේස්ට් කරන්න. ඉතින් මේ විදිහට ෆොන්ට් එක ටයිප් කරගෙන ඔයා මේක සෙන්ඩ් කරගන්න. ඒ විදිහට සෙන්ඩ් කරාට පස්සේ ෆොටෝ එක ක්‍රියේට් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඔන්න ඉතින් පොඩි වෙලාවට පස්සේ මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපේ ඔරිජිනල් ෆොටෝ එක වගේම ඒ ඩීටේල්ස් විදිහටම මේ ෆොටෝ එක ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ෆොටෝ එක ඇතුළට ගිහින් මෙතන තියෙන save බටන් එක ටච් කරලා ඔයාගේ gallery එකටම මේ ෆොටෝ එක download කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ AI image එක generate කරගන්නේ. ඉතින් අද වීඩියෝ හොඳ නම් වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ YouTube channel එක අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.